vegetable roasting එකක් එක්ක fish and chicken bake කරන්න යන්නේ. ඉස්සෙල්ලම අපි මාළු ටික සීසන් කරගමු. මම අද මේක ඕඩර් එකකට ප්‍රපෙයාර් කරන හින්දා මම මේකේ හරියටම මාළු ග්‍රෑම් 250 කිරලා තමයි ගන්නෙ. ඕගලන්ට ස්කේල් එකේ පෙන්නනවා මම කිරන ප්‍රමාණය. මම මේකට අරගෙන තියෙන කෙලවල්ල මාළු අපි ටෝනා කියලා කියන්නේ. ඉතින් කෙලවල්ල මාළු තමයි මම අද අරගෙන තියෙන්නේ. ඔයගලන්ට තලපත් වගේ මාළු වර්ගයක් ගන්නත් පුළුවන්. දැන් මම මේ ස්කේල් කරගන්නේ චිකන් එක. චිකන් උත් මම මෙතන ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඕගලන්ට ස්කේල් එකේ පෙන්නනවා මම කිරා ගන්න ප්‍රමාණය. මම අරගෙන තියෙන්නේ බ්‍රෙස්ට් පාර්ට් එකෙන් තමයි චිකන් අද අරගෙන තියෙන්නේ. බෝන්ලස් නෙමේ with bone. බ්‍රෙස්ට් එකෙන් තමයි චිකන් මම අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඉස්සලම චිකන් වලට salt and pepper දාලා ඒක සීසන් කරගන්නවා. තව මම මේක රස කරන්න ඇඩ් කරගන්නවා ශ්‍රී ලංකන් ටේස්ට් එකට chili powder මිරිස් කුඩු ටිකක්. නැත්තම් ඕගොල්ලන්ට වෙස්ටර්න් ස්ටයිල් එකට යන්න ඕන නම් ඕගොල්ලන්ට paprika powder එකතු කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ගේ ටේස්ට් එක අනුව ඕගොල්ලන්ගේ ෆ්ලේවර් එක වෙනස් කරගන්න. මම අද රෝස්ටින් එකක් කරන හින්දා මම පාවිච්චි කරන්නේ අද රෝස්මෙරි. ඔයාලට රෝස්මෙරි නැත්තම් තයිම් පාවිච්චි කරන්න පුළුවන්. රෝස්ටින් එකකදී අනිවාර්යෙන් අපි තයිම් හෝ රෝස්මෙරි පාවිච්චි කරනවා. අපි දැන් චිකන් ටික තමයි මේ විදියට මේ සීසන් කරගන්නේ. chili powder දාලා මංගලන්ට කිව්වා වගේ හොඳට අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අනාගත්ත අමුද්‍රව්‍ය ටික හොඳට මේ චිකන් එකට ඇබ්සෝබ් වෙන්න ඕන හින්දා අපි තෙල් මේස හැන්දක ප්‍රමාණයක් වගේ එකතු කරනවා. ට්‍රේ එකක් ලෑස්ති කරගන්න මේ වගේ බටර් අනම්මනම් මොකුත් ගන්න ඕනේ නැහැ. මොකද අපි මේකට ඔයිල් ඇඩ් කරපු හින්දා මේක ලස්සනට ගැලවිලා එනවා බේක් රෝස්ට් වුණාට පස්සේ. ඉතින් මේ විදිහට arrange කරගන්න ඕගොල්ලන් හදාගත්ත ට්‍රේ එකට අපේ චිකන් ටික. ෆිෂ් ටිකත් ඒත් එක්ක මෙහා පැත්තෙන් ඕගොල්ලන්ට එකම ට්‍රේ එකේ අඩු කරගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නේ මාළු ටික කොහොමද සීසන් කරගන්නේ කියලා. සීෆුඩ් මාළු ඉස්සෝ වගේ දේවල් සීසන් කරනකොට අපි අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා ද්‍රව්‍ය තුනක්. salt, pepper and lime. ලුණු, ගම්මිරිස් සහ දෙහි or lemon. ඉතින් මම අදත් ඒ විදිහටම තමයි මේක සීසන් කරගන්නේ. salt දාගත්තා, ලුණු ඊළඟට මම දාගන්නවා ගම්මිරිස්, pepper. ඊට පස්සේ අර වගේම ටේස්ට් එක ගන්න ඕන හින්දා chili powder ටිකක් දාගන්නවා. ඔයගලන් කැමති නම් ඔයගලන්ට paprika පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම අද පාවිච්චි කරපු අමුද්‍රව්‍ය තුන. ඉතින් මෙතෙන්දෙත් මම ඔයිල් මේස හැන්දක් එකතු කරගන්නවා. කලින් වගේම මම හේතුව ඔයගලන්ට කලින් සඳහන් කරා ඇයි අපි තෙල් එකතු කරගන්නේ කියලා. මේකටත් කලින් වගේම මම රෝස්මෙරි එකතු කරගෙන හොඳට මේක අනා ගන්නවා. මෙන්න මේ විදිහට දාගෙන හොඳට කලවම් කරගන්න. මිරි කන්න එපා. මාළු ටික කැඩෙන්න බලනවා. ඒ හින්දා හොඳට මේක ටොස් කරගන්නවා වගේ කලවම් කරගන්න. මේක ට්‍රේ එකට අඩු කරාට පස්සේ ලයිම් ටිකක් උඩින් වක් කරලා පොඩක් සීසන් කරගන්න. මේ තියෙන්නේ අපි ලෑස්ති කරගත්ත ට්‍රේ එක. මං කලින් කිව්වා වගේ දැම්මම අපි සීසන් කරගත්ත මාළු ටික උඩින් ලයිම් ටිකක් දාලා හොඳට ඒක ලයිම් මාළු කෑල්ලේ ලයිම් ටික හොඳට ඇප්ලයි කරගන්නවා. මෙන්න මේ විදිහට. අපි ඊළඟට එළවලු ටික කපා ගමු. මම මෙතනදී අරගන්නවා වට්ටක්කා. මට හොඳ ෆ්‍රෙෂ් වට්ටක්කා කෑල්ලක් හම්බ වුණා. ඉතින් මම ඒක තමයි අද පාවිච්චි කරන්නේ.
මේ විදිහට මැද අයින් කරලා ක්ලීන් කරගෙන වට්ටක්ක කෑලි විදිහට මෙන්න මේ ආකාරයට කපා ගන්න. යම්කිසි ඝනකමක් සහිතව කපා ගන්න. මොකද මේක බේක් වුණාම අර කර වෙන්නේ නැතුව අපිට ඕනේ අර හපල කන්න පුළුවන් වෙන තරමට ඝනකම තියාගෙන මේ විදිහට කපා ගන්න. ඊළඟට අපි ගෝවා මල් ටික ලුණු වතුරේ විනාඩි 10ත් 15ත් අතර කාලයක් තියලා මේක හොඳට පිරිසිදු කරගෙන තමයි අපේ එළවලු වලට ඇඩ් කරගන්නේ. මොකද මේ ගෝවා මල් වල විස බීජ තියෙන පුළුවන්, කෘමි සත්තු ඉන්න පුළුවන්, පණුව ඉන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි ලුණු මිශ්‍ර ජලයේ විනාඩි කිහිපයක් තියලා සෝක් කරලා ගන්නෙ. අපි දැන් කපා ගමු කැරට් ටිකයි ස්වීට් පොටැටෝ. ඒවන් නැත්තම් බතල. ඔයගලන් අල ගන්නවට වඩා මේ වගේ බතල වගේ දෙයක් පාවිච්චි කරන්න. මේ බතල එක බේක් වෙලා එනකොට හරිම රසයි. ඔයගලන්ට ඒක කනකොට තේරෙයි. ඒ හින්දා මම කියන නිසා ඔයගලන් හැමදාම පොටැටෝ රෝස්ටිං වෙනුවට ස්වීට් පොටැටෝ පාවිච්චි කරලා බලන්න. weight loss කරන කට්ටියට බතල කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. කැරට් ටික මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ අපි ගත්ත ස්වීට් පොටැටෝ ටිකත් බතල ටිකත් ඒ විදිහටම කපා ගන්න. ඝනකමක් සහිතව කපා ගන්න. ඔක්කොම ටික මේ විදිහට අපි කපා ගන්නවා. මගේ කටහඬ පොඩ්ඩක් අමුතුයි නේ, මට සනීප නැහැ. එම්බිරිස්සාව හොඳටම. ඉතින් දැන් මම එළවලු ටිකත් ග්‍රෑම් 250ක් වෙන්න පොදුවේ හැම වර්ගකින්ම ග්‍රෑම් 50 කිරා ගන්නවා. මෙන්න මේ විදියට. ඔයාලට ස්කේල් එකේ බලා ගන්න පුළුවන්. අන්තිමට ග්‍රෑම් 300ක් දක්වා වෙනකම් මම මේ එළවලු ටික කිරා ගන්නවා. අපි ගෝවා මල් ටිකත් එකතු කර ගන්නවා දැන්. මෙන්න මේ විදිහට. දැන් අපේ එළවලු ටික ලෑස්ති. අපි එළවලු ටිකත් සීසන් කරගමු. ලුණු ටික එකතු කරගත්තා. ගම්මිරිස් ටික එකතු කරගත්තා. කලින් වගේම අපේ ටේස්ට් එකට අපි chili powder එකතු කරගන්නවා. මිරිස් කුඩු. ඔයගලන්ට කැමති නම් paprika powder එකතු කරගන්නත් පුළුවන්. දෙහි නම් දාන්න නෑ. දෙහි දාන්න නෑ. මම ඔය තියලා තිබ්බට දෙහි දාගන්න එපා ඔයගලන්. අපි rosemary චුට්ටකුත් එකතු කරගන්නවා. මම ඇත්තටම නිකන් ඕක එකතු කරේ අර නිකන් රස ගන්න aroma එක ගන්න ඕනේ හින්දා මේ ඔයාලට වුණා එකතු කරන්න නැතුව ඉන්නත් පුළුවන්. හොඳට මේ විදිහට එළවලු වල හොඳට ගෑවෙන විදිහට අනා ගන්න. අපි චිකන් ටිකයි ෆිෂ් ටිකයි බේක් කරගත්ත ට්‍රේ එකටම එළවලු ටිකත් අඩු කරලා බේක් කරගමු. සෙල්සියස් අංශක 180ත් 200ත් අතරේ. මගේ oven එක නම් ලීටර් ගාන අඩු oven එකක්. ඒ හින්දා මට ඇත්තටම ෆිෂ් ටිකයි චිකන් ටිකයි පැය භාගයකටත් වැඩිය වෙලාවක් බේක් කරගන්න වුණා. ඒ ටික බේක් කරගත්ත ට්‍රේ එකටම එළවලු ටිකත් මේ වගේ අඩු කරලා අපි බේක් කරගත්ත චිකන් ටිකයි ෆිෂ් ටිකයි ආපහු ඒක උඩින් තියලා අපි තව ටිකක් වෙලා මේක බේක් කරගමු. එළවලු ටික නම් ගොඩාක් බේක් කරන්න ඕනේ නෑ. වට්ටක්ක එහෙම ටක් ගාලා තැම්බෙන එළවලු වර්ග. ඉතින් මම කියනවා ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ 180ත් සෙල්සියස් අංශක 200ත් යටතේ එළවලු ටික විනාඩි 12ක වගේ කාලයක් බේක් වුණා නම් හොඳටම ඇති. විනාඩි 12ත් 15ත් අතර බේක් කරගත්තා නම් එළවලු ටික හොඳටම ඇති. අපි දැන් මාළු ටික එළවලු
තට්ටු උඩින් අතුරගත්තා. දැන් අපි චිකන් ටිකත් ඒ විදිහට අතුරගමු. මාරම කලර්ෆුල් මේක දැක්කම හරි ආසයි ඕනම කෙනෙක්ට. ඉතින් මේ වගේ විවිධ රෙසිපි try කරලා බලන්න මම ඉස්සරහටත් මේ වගේ රෙසිපි අරගෙන එන්න. මේ තියෙන ඉතින් බේක් වුණාට පස්සේ අපි හදපු කෑම එක ඕගොල්ලන්ට මේක සතියේටම ඇති වෙන්න ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. බොක්ස් වල දාලා ඉතින් ඕගොල්ලන්වත් try කරලා බලන්න. මාරම මේක බේක් වෙනකොට මාරම සුවඳයි මාරම ඇරෝමා එකක් එන්නේ. මොකද අපි මේකට රෝස්මෙරි දාගත්ත හින්දා රෝස්මෙරි ගොඩාක් වැඩි කරගන්නත් එපා. ඉතින් අද මම මේක ඕඩර් එකකට හදපු හින්දා මම දැන් මේක පැක් කරගන්න විදිහ තමයි ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ. ඉතින් ඔයාලටත් මේක හදන්න කරදරයි වගේ නම් මගෙන් ඕඩර් කරගන්න පුළුවන්. මම ඉස්සරහට වීඩියෝ එක ඉස්සරහින් මගේ නම්බර් එක දාන්නම්. ඕගොල්ලන්ට මගේ Facebook page එක follow කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ 50 දෙනෙකුට අඩු පිරිසක් ඉන්න ඕනම ෆන්ක්ෂන් එකකට මගෙන් කෑම ඕඩර් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට lunch ද dinner ද bulk orders මගෙන් කරගන්න පුළුවන්. 50 දෙනෙකුට අඩු පිරිසක් සහභාගී වෙන events වලට විතරක්. meal planning bulk orders කරගන්නත් පුළුවන් මට කියලා. ඔයගොල්ලන්ට සතියේටම හරියන කෑම ටික මට කියලා හදා ගන්න පුළුවන්. ඒ වගේම මම meal planning විතරක් නෙවෙයි catering උත් කරනවා. ඔයගොල්ලන්ට gift එකක් යවා ගන්න ඕන නම් කාට හරි මාව contact කරගන්න. මගේ Facebook page එක බැලුවොත් ඔයාලට තව ideas ගන්න පුළුවන්. මගේ page එකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් මම මේ වීඩියෝ එකට දාන්න. එහෙනම් ඔයගොල්ලන් හැමෝටම ස්තුතියි මගේ මේ වීඩියෝ එක බැලුවට. එහෙනම් අදට ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.